ආයුබෝවන් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ 2026 වසරේ සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර. එහෙමත් නැත්නම් සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව. මුලින්ම බලමු නවසඳ බැලීමේ නැකත. මාර්තු මාස 20 වන සිකුරාදා දින අභිනව චන්ද්‍ර වර්ෂය සඳහාද අප්‍රේල් මාස 19 වන ඉරිදා අභිනව සූර්ය වර්ෂය සඳහාද නවසඳ බැලීම ඉතාමත් මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මාස 13 වන සඳුදා දින දියුල්පත් යුස මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 3:08 සිට 14 වන අඟහරුවාදා අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය වෙයි. එබැවින් අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 3:08ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 10:41ට රක්න වර්ණ වස්නාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ කිනි මොලවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දී කිරි හා විලඳද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ එල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින අපර භාග 12:05ට රක්ත වත්න ආභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. අප්‍රේල් මාස 15 වන දින බදාදා දින පූර්ව භාග 6:54ට පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත්ත පයට කොළඹපත්ත තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය මැනවි. රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මාස 20 වන සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී ආරක්ෂා සඳහා පිටව යාම මැනවි. ඉතින් ඔයත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. තවත් ඉදිරියට ඔයාට මේ වගේ අපේ වීඩියෝ බලන්න ඕන නම් පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.